ආයිබෝන් සුබ දවසක් යාළුවෝ හැම දිනාටම. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ යාරමිලා කම්ප්‍රෙස් එක හරියට කොහොමද නයිමිරිස් පැල වලට යොදන්නේ කියලා. මෙතන තියෙන දින 14ක් වයස ඇති නයිමිරිස් පැල කිහිපයක්. අපි බලමු කොහොමද පොහොර එක දාන්නේ කියලා. මේ පොහොර එක ඇත්තටම හොඳයි. පැල ඉක්මනින් වර්ධනය වෙනවා මේ පොහොර එකට. අපි මූලිකවම දැන්නේ ඇල්බර්ට් සොලියුෂන් එක දින 7න් මේක දාන්නේ දින 14න් පළවෙනි කැටපොර මුරේ වශයෙන්. හරි යාළුවනේ, ඔයාලට පොහොර දාන්න ගිනි පෙට්ටි පියනක් හෝ මිලි 15 කප් එකක් අවශ්‍ය වෙනවා. මේ දෙකටම අල්ලන්නේ ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක්. කප් එක ගන්න එක හොඳයි. මේ ගිනි පෙට්ටි පියන ටික වෙලාවක් යනකොට දිය වෙන්න බලනවා. හරි, අපි බලමු කොහොමද පැලයට මේක යොදන්නේ කියලා. පැලේ මුලටම දාගන්න නැතුව මේ විදිහට පැලේ වටේට දාන්න පොහොර. නැත්තම් මුල කුණු වෙන්න අවදානමක් තියෙන නිසා මේ විදිහට දානකොට ගහට ඉක්මනට පොහොර ටික අල්ලනවා. පැලේ වටේටම පොහොර ටික දාගන්න. මම කලින් වීඩියෝ එකේ කතා කරා මේ මාධ්‍ය පුරවනකොට අපි මේ ඉඩ තියාගන්න හේතුව. ඒකට හේතුව තමයි මෙහෙම පොහොර දානකොට අපිට වටේට මේ හාරන්න දෙයක් නැහැ. පොහොර එකතු කරලා ඊළඟට උඩින් පස් ටිකක් එකතු කරගන්න පුළුවන්. දින 14ට පැලේ හොඳ වර්ධනයක් බලා ගන්න තියෙනවා අපිට. නයිමිරිස් පැලයක් හරියටම හිටගන්නේ කොහොමද කියලා පළවෙනි වීඩියෝ එක දාලා තියෙනවා. අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම් පළවෙනි කමෙන්ට් එකට. ඔයාලා channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා මම ඉල්ලනවා. like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නේ. ඔයාලගේ පැකට් එක ඉන්න නැත්නම් මේ විදිහට ඩී කොට්ටක් හරි ඇඟිල්ලෙන් හරි පැලේ වටේට මේ විදිහට කාණු වගේ හාරලා ඒකට අපිට පොහොර දාගන්න පුළුවන්. ඊට පස්සේ පැල වලින් මේ පස් වලින්ම මේ පොහොර ටික වහගන්න පුළුවන් අපිට. පොහොර පේන්නේ නැති වෙන හොඳට වහගන්න. හරි යාළුවනේ, මේක වහගන්න අපි ගන්නෙත් කලින් හදාගත්ත පස් මාධ්‍යමයි. මේ විදිහට පොහොර පේන්න තියෙනම වහගන්න හොඳට. මේ විදිහට නැවත පස් එකතු කර ගැනීමෙන් පැලේ ශක්තියක් තාම වැඩි වෙනවා. මොකද අපි මේ පැලේ හිටව ගන්නකොට ගොඩක් පැලේ යට කරන්නේ නැතුව හිටවන්නේ.
හරි යාළුවනේ, දැන් මේකට පොහොර දැම්මට පස්සේ ජලය අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. මේ මාධ්‍ය සීතල තියෙන හින්දා මම වැඩි එකතු කරන්න යන්නේ නැහැ. ඔයාලගේ මාධ්‍ය වේලිලා තියෙනවා නම් මේ පැකට් එක උතුරලා යනකම් වතුර දාගත්තත් කමක් නැහැ. වතුර දාගන්න ඕනේ අනිවාර්යයෙන්ම පොහොර එක අල්ලන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් ගෙන එනවා. අපිත් එක්කම එකතු වෙලා ඉන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. හරි යාළුවනේ, ඔයාලගේ වගාවත් ආදරෙන් බලා ගන්න. ජය වේවා කට්ටියට. මෙහෙනම් වීඩියෝ එක නරඹුවාට ස්තුතියි.